ඉතින් අපි මුලින්ම play කෙනෙක් ඔබලා create new කෙනෙක් ඔබලා ඊට කලින් මේක ඔබලා මේකත් ඔබලා එතන ගහනවා village කියලා next කරනවා හරි ඔන්න village එක නම් ඇවිල්ලා නෑ කමන්නේ අපි මේ ගස් ටික කපා ගන්නවා කොහොමයි යන්නේ ඊට හරි ගියක් හදාගන්න පස්සේ එතකොට හදාගන්නවා ඊට පස්සේ ටිකෙන් ටික ලොකුවට ගියක් හදන්න අපි බලමු මොනවද හදන්නේ කියලා හරි මේවා හදාගන්න මේ එකයි මේ තුනක් විතර දාගන්න දැන් අපි යම් බැටළුවෝ 3 දෙනෙක් හොයාගමු අන්නර පැත්තේ කොබස්ටෝන් නම් තියෙනවා කොබෙට්ටුවෝ ආපෝ හද්ද වනාන්තරියක් නම් දෙක් මරන්න වැඩන්නේ පිහිය හදාගන්න ඕනේ මේ හදාගන්න තියෙන්නේ පිහියයි මේ ගලවන්න බැලුවේ නේ ගණන් ගන්න එපා ගයිස් මගේ මට සෙම හැදිලා ඉන්නේ මේකේ කටහඬ අමුතු හැමතැනම හරක් නෙයි අදේ මොකුන්ද අන්න විලේජ් එකක් දැක්කද විලේජ් එකක් තියෙනවා වාසනාව ඒ කියන්නේ අද ගියක් හදාගන්න ඕනේ විලේජ් එකේ ඉඳේ එහෙම ගහන්න විලේජ් කියලා වර්ල්ඩ් එකේ නම කාර්මික දෝෂයක් නිසා පොඩ්ඩක් ටැබ් එක ස්ලෝ වුණා දැන්ටම ආවා අමුතු කට්ටිය තමයි ඉන්නේ අපි බඩු කියලා බලමු හදාගත්ත පස්සේ හද දෙන්න මේ කටන් ඉන්නවා ටිකක් ගන්න නැත්තේ ලොකු දෙයක් තියෙනවා බලමු බලයක් තියෙනවා හරි මේ දෙන්නේ ඉන්නවා හරි අපි බලමු ළඟට මේ විදිහට මේ ඉස්සරහ හරි මේ විදිහට මකුණු දෙලු ඇදිලා මුන් කඩන්නේ
මේක ගලවන්න. මේ මොකක්ද? මොනවද දාන්නේ? අයියා මතක නෑ. මෙතන ගෙවල් දෙකක් තියෙනවා. මේකනේ අර මං ගත්තේ. අඳගත් ඒකෙන් මේ කවුද මේ? දෙන්නේ. ඒ ගහන ඔගේ පස්සෙන් එන්නේ. උගේ ගෙදෙට්ට එන්නේ පාළු. ඔන්න රැව්ලා. දැන් යනවා ගෙදරකට මං කල්ලියා සොම්බි කෙනෙක් අපිට ගහවි. ගෙදර හොඳයි. අපි මෙතනින් පහන් ඕන. දැන් අපි නිදා ගන්න. හරි. අපි උදෙන් නැගිටින්න ඕන. කම්මැලි වගේ ඉන්න බෑ. උඹිල තාම ඉන්නවද? මේකින් මේක. උඹිල ගියා. ගිහිල්ලා. විලේජස්ලා නැහැ. මම තාම දැක්කේ නැහැ. හරි. මෙන්න මෙතන බැටළුවේ හරි මෙතන උන්ට බඩගිනි වී කන්න බැරිද දන්නේ වී මස් තියෙනවා මස් කැල්ලක් කන්න දැන් සම්පූර්ණ දැන් අපේ ගෙදර මේ දොරක් ඕන. මෙතනට දොරක් ඕන. ඉතින් දොරක් හදන්න අපි ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් බලමු. හරි අපි දොරක් හදාගමු. දොරක් හදාගත්තා. මෙන්න දොරක් හදාගත්තා. දැන් දොර දාගන්න ඕන මගේ ඉන්න තැනට. දොරවල් තුනක් තියලා මෙතෙන් තියුවා. දැන් බලන්න අපේ මෙන්න මේ ටික ගලව ගන්නත් ඕන. අපේ පිහියක් තියෙනවා. පිහිය තා චුට්ටයි තියෙන්නේ. අගිස්ස විතරයි. තා ඩිංගලාසින් පිහිය මේ වෙනවා. මේ කියන්නේ එච්චර හයිය නෑ මේ පිහිය. ලී පිහියක් නිසා ඩයමන්ඩ් පිහියක් හදාගන්න ඩයමන්ඩ් ඕන. අපි මේ සේරම ගලවන්න මකුණු දැන්. එතත් අපේ කාමරේ කැටෙනවා. මේ මකුණු දැල් දාලා තියෙන්නේ ගල් නැති නිසා ඒ නිසා ලී ටිකක් දාලා හදාගමු. මෙන්න මේ ටිකත් අපි හදාගමු. ක්‍රාෆ්ටින් ටේබල් එක මෙන්න මෙතෙන්ට තියාගත්තා. හරි. අපි මෙන්න මේක ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවගෙන අපේ කාමරේ අපි තියාගන්න ඕන. මෙන්න තියුවා. එහෙනම් තමයි ඔන්න අද දවසේ ගෙවිලා යන විදිහ. ඉතින් දෙවැනි එපිසෝඩ් එකේ වලට මම මේකේ ඉන්නේ නැහැ. මම හොඳ කාමරයක් හදාගන්නවා. හිතන් ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ කාමර භාගයක් කොබස් ස්ටෝන් වලින් තමයි හදාගන්නේ. කාගේවත් බඩු ගන්නෙත් නෑ. මම සේරම කියලා මගේ බඩු ටික විතරක් අරන් යනවා. එහෙනම් අදට මම සමුගන්න ඔයාලගේ. එහෙනම් දෙවැනි එපිසෝඩ් එකෙන් හම්බෙමු.